stay. Guys, හැමෝටම සුබ දවසක්. අද මාත් එක්ක ඉන්නවා ක්ලෙවි boy. මෙයා කඩවත. මෙයාට අවුරුදු 2කමාරක් වගේ වෙන පිරිමි සතෙක් ජර්මන් ෂෙපර්ඩ්. ඉතින් මෙයාගේ ඕන තමයි මට කිව්වේ මෙයාව ට්‍රේන් කරගන්න ඕනේ. මෙයාගේ පොඩි වැරදි ටිකක් තියෙනවා. වෝක් එකේ එක්ක යන්න බෑ කියලා කිව්වා. කියන දේවල් අහන්නේ නැහැ. ගෙදර පොඩි ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා. ඉතින් මෙයාව ට්‍රේන් කරන්න කියලා මම ආවා. ඉතින් අද මෙයාගේ මේ ට්‍රේනින් එකේ දෙවෙනි දවසේ මට පොඩ්ඩක් මගේ ඔඩියන්ස් එකට කතා කරන්න කියලා හිතුණා. මොකද දවසින් කතා කරන්න බැරි වෙච්ච නිසා. මොකද අපේ ට්‍රේනින් ඇකඩමි එකේ සතු ට්‍රේනින් කරන්නේ ඇත්තටම යම්කිසි ක්‍රමවේදයකට. ඒ කියන්නේ සතාගේ ඉස්සලා සතා මොන වගේ මයින්ඩ් එකක තියෙන සතාගේ නොලෙජ් එක අඳුර ගන්න ඕන. මේ සතා කොහොමද ට්‍රේනින් කරන්න ඕන කියලා අඳුර ගන්න ඕනේ. සතාගේ මයින්ඩ් එක ඉස්සලා අපි ට්‍රේනර් කෙනෙක් වුණාන් පස්සේ අඳුර ගන්න ඕනේ. ඉතින් එතකොට අඳුරගෙන තමයි එයාගේ ට්‍රේනින් අපි පටන් ගන්න. ඉතින් ඇත්තටම කොච්චර මේ සතත් එක මේ වුණත් අපේ සතෙක් ට්‍රේනින් කරන ඇත්තට ලොකු කාලයක් ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් 7ක් 8ක් වගේ යනකොට ඕනම ඩොග් කෙනෙක් අපි ට්‍රේන් කරලා දෙනවා. ඉතින් ඒක ගොඩක් අය දන්නවා. ඉතින් ඒක නිසා අපිත් එක්ක ට්‍රේනින් වෙන සතු අපි වීඩියෝ වලින් අපි ඔයාලට මේ පෙන්නලා දීලා තියෙනවා. පළවෙනි දවසේ කොහොමද මෙයා ට්‍රේනින් වෙන්නේ, දෙවෙනි දවසේ කොහොමද ට්‍රේනින් වෙන්නේ, දවස් 7ක් වගේ යනකොට මෙයාගේ කොහොමද performance කියලා අපි වීඩියෝස් වලින් ඔයාලට දාලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති. ඉතින් මේ නොදන්න කට්ටිය තමයි මේ කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉන්න සතු ඔයාලට අවශ්‍ය විදියට ට්‍රේන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර සතු ඇග්‍රසිව් සතු ඉන්නවා, සමහර සතු ඉන්නවා ඔබීඩියන්ස් නැහැ, කියන දෙයක් අහන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන සතු. සමහර සතු ඉන්නවා ඩොග් ෂෝ වල ට්‍රේන් කරගන්න. සමහරක් කට්ටියගේ පොටි ට්‍රේනින්, টয়ලට් ට්‍රේනින් වලට කතා කරනවා, ගෝමින් වලට. ඒ සතු සම්බන්ධ ඕනෑම කටයුත්තක් අපේ K9 ඩොග් ට්‍රේනින් ඇකඩමි එක ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක මේ ක්ලෙවි බෝයි අද ට්‍රේනින් එකෙන් ඇවිල්ලා ඉන්නවා. මෙයාගේ වීඩියෝ එකක් දෙන්නම් මම මෙයාගේ ට්‍රේනින් කටයුතු ඉවර වෙගෙන කියන්නේ සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් විතර ට්‍රේන් කරගෙන පස්සේ මෙයා කලින් හිටපු විදියයි ඒ දැන් ඉන්න විදියයි අතර වෙනස පෙන්නලා දීලා ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් දෙන්න. එහෙනම් ජය වේවා බයි බයි. සතේ නැති කාලේ අපිට බැරි කාලේ මතක් වුණා. දුරින් හිටි මිතුරෝ ටික ටික අපිට ලං වුණා. ඉතින් ඔයාලා දකින්න ඇති එයාගේ ස්ටෑන්ඩ් ස්ටේ එක. දැන් ඕෆ්ලිස් එකේ ආයන්නේ. බයි. ස්ටේ. සතේ නැති කාලේ අපිට බැරි කාලේ මතක් වුණා. දුරින් හිටි මිතුරෝ ටික ටික අපිට ලං වුණා. කතා හැදුවායට හිතා ගන්න බැරි තුරා ගියා. අපිව වටින Stay, good boy, Papa. Stay. Oyalat pela stand stay kai balamu kam kiyala kam. Stay. Kam kara. Kam lage aawa. Stay kara. Nawata api field round කරලා අරගෙන යනවා. Kam. Field round කලි. Come boy. අපිව වටින උන් විතරක් අපි ළඟ නැවතුණා. ඉතින් මම ටික ලොකුවට වීඩියෝ කරන්න යන්නේ නැහැ. මොකද මේ අද මෙයාගේ දෙවෙනි දවසේ. ඉතින් ඔයාලා දකින්න ඇති පළවෙනි වෙලාවේ මෙයා සතා අරගෙන කොහොමද වෝක් එක යන්න පුළුවන් උනේ. දැන් කොහොමද වෝක් එක යන්නේ. මෙයා දැන් මේ වෙනකොට දවස් දෙකකට මොනවද ඉගෙනගෙන තියෙන්නේ කියලා ඔයාලා දකින්න ඇති වීඩියෝ එක. අපි වීඩියෝ වලින් තමයි ඔයාලට දෙන්නේ. එතකොට ඔයාලට හරියටම අවබෝධ කරගන්න පුළුවන් නිසා තමයි මේ විදිහට වීඩියෝ වලින් දෙන්නේ. සතා කොහොමද ට්‍රේනින් කරන්නේ කියලා. ඉතින් මේ දවස් දෙකක performance. දවස් 7ක් සතේ නැති කාලේ අපිට බැරි කාලේ මතක් වුණා. දුරින් හිටි මිතුරෝ ටික ටික